ඕගලන් හිතාගෙන ඉන්නවා මොකක් හරි එක දෙයක් තමාගේ ළමයා වෙනුවෙන් කරන්න. තමාගේ ළමයාව ක්‍රීඩාවකට දාන්න. ෆුට්බෝල් වෙන්න පුළුවන්, හොකි වෙන්න පුළුවන්, නෙට්බෝල් වෙන්න පුළුවන්, ටෙනිස් වෙන්න පුළුවන්, ස්විමින් වෙන්න පුළුවන් ඕනම දෙයක් තමයි. මම දන්නවා මගේ ළමයි ඒගොල්ලන් ස්පෝර්ට්ස් කරනකොට මම බලන් ඉන්නකොට ඒගොල්ලෝ ෆීල්ඩ් එකේදී තනියෙන් ඩිසිෂන්ස් ගන්න ඕනේ. තනි තීරණ ගන්න ඕනේ. එකපාරට තීරණ ගන්න ඕනේ. අනිත් ගෲප් එකේ ඉන්න ළමයි මොකද්ද කරන්නේ ඒක දිහා බලාගෙන ඒගොල්ලන් ඩිසිෂන්ස් ගන්න ඕනේ. ස්ට්‍රෙස් තියනවා ස්පෝර්ට් එකක් කරනකොට සමහරවිට පෙරදෙනවා සමහරවිට දිනනවා. පෙරදෙනකොට කොහොමද අපි හරි පෙරදෙන්නේ නැතුව මෙතනින් ගොඩ එන්නේ කොහොමද? ඒ හැම තීරණයක්ම ඕගලන්ගේ ළමයා නැත්තම් ඕගලන්ගේ ළමයි ඉන්න කණ්ඩායමත් එක්ක ඒගලන්ගේ තීරණ ගන්න ඕනේ. අපිට ඒ වෙලාවට ඒගලන් හැරිලා අහන්න බෑ අම්මි තාත්ති මොනවද කරන්න කියලා. මේ දේවල් ළමයි ඉගෙන ගන්න ඕන දේවල්. ඕගොල්ලෝ තමාගේ ළමයා වෙනුවෙන් මොකක් හරි එක දෙයක් මේ අවුරුද්දේ කරන්න හිතනවා නම් දාන්න ඒගලන්ව මොකක් හරි ක්‍රීඩාවක්. පස්සේ කාලෙක ඒගලන් තීරණය කරයි මම මේ ක්‍රීඩාව කරන්න කියලා. කොහේ හරි එක තැනකින් පටන් ගන්න.